දී ගැනීම ඇත්ත වශයෙන්ම බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඉලක්කම් දෙකේ ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඉහළට යනවා. විශේෂයෙන්ම ඉන්ධන මිල ඉහළ යනවා. දැන් මේ මොහොත වන විට මෙඩිටරේනියන් ෂිපින් කම්පැනි එක නිල වශයෙන් ඉන්දිය සාගරයේ දිවයින් වෙත ගමන් කරන නැව් ගාස්තු ඉහළ වැටෙන පරිදි යුද අධිභාරයක් නිකුත් කරලා තිබෙනවා. අනිවාර්යෙන්ම ගෑස් මිල ඉහළ යනවා. විශේෂයෙන්ම මේ තත්ත්වයට මොකද්ද ලබා දෙන උත්තරය? මොකද්ද විසඳුම? ඉන්ධනවල මිල ඉහළ යාම. ගල්ෆ් කලාපයේ තමයි යුද්ධය ඇති වෙලා තියෙන්නේ. තෙල් සැපයුමේ ලෝකයේ තෙල් සැපයුම ගත්තොත් එම හෝමුස් සමුද්‍ර සංධිය කියලා කියන්නේ ගෝලීය තෙල් සැපයුමෙන් 120ක් කරනවා. ඒ වගේම තමයි LNG නැචරල් ගෑස් සප්ලයි එකෙන් ගත්තොත් එම 120ක පමණ ප්‍රමාණයක් ගෝලීය වශයෙන් කරන ඉතා වැදගත් ස්ථානයක්. එතකොට ඒ ස්ථාන වහලා ඒ ස්ථාන වලින් ගමනාගමනේ නාවික ගමනාගමනය සස්පෙන්ඩ් කරලා තියෙන මොහොතක තමයි මේ කාරණාව වෙන්නේ. එතකොට එහෙම අවස්ථාවක තෙල් මිල ඉහළ යාම කියලා කියන කාරණාව සම්බන්ධව අර්බුදයක් නැහැ. මේ සම්බන්ධව අලුත් දෙයක් නෙවෙයි. ඒක ගමේ ඉන්න මිනිස්සුන්ට පවා තේරෙනවා. ඒ නිසා තමයි මේ අර්බුදය ඇති වෙච්ච වෙලාවේ ඊශ්‍රායලය විසින් ඉරානයට පහර දෙනකොට ඉරානය විසින් ගල්ෆ් කලාපයේ අනෙක් රටවල් වලට පහර දෙනකොට ගම්වල තෙල් පෝලිං හැදෙන්නේ ඒකට උදව් කරා විපක්ෂ නායකතුමාගේ විපක්ෂයේ ඉන්න മന്ത്രിවරු මාධ්‍ය සාකච්ඡා තියුවා. රටක් විදියට අර්බුදයට යනකොට රටක අර්බුදයක් නිර්මාණය වෙනකොට වගකීම් යුතු විපක්ෂයක් කරන්න ඕන මොකද? What is the role of the responsible opposition? So that is what we have to ask, right? So this has been watching by everyone in the world. So in this kind of situation, what is the role of the opposition, which was not done always? I always tell it was not done. The විපක්ෂ නායකතුමා කියන කාරණාව ගත්තොත් මේ කාරණාව ගත්තොත් මේකට ඉතා හොඳ උත්තරයක් දෙනවා IMF මැනේජින් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට කටයුතු කරන ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා. එතුමිය පහුගිය දවසක ඇවිල්ලා අපේ රටට ඇවිල්ලා මීට සතියකට විතර කලින් කියලා ගියා ඉතිහාසයේ නිර්මාණය වෙච්ච ජනතාව විසින් විශ්වාස කරන හොඳම රජයක් තමයි දැන් ශ්‍රී ලංකාවේ තියෙන්නේ. ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් උත් ඉතා හොඳ ඉදිරි ගමනක් තියෙනවා යන්න පුළුවන් කියන කාරණාව ඇය ප්‍රකාශ කරලා ගියා. ඇය කියනවා underscoring the IMF's concern at the suffering and loss of the resulting from the Middle East crisis. Georgia warned that the prolonged conflict could affect energy prices. Energy prices වලට බලපානවා. ඒක හරි සරලයි. ඒක අලුතෙන් කියන දෙයක් නෑ. එහෙනම් market sentiment, economic growth and inflation placing new demands on the shoulders of policymakers everywhere. On the shoulders of the policymakers there is a huge responsibility. තීන්දුව తీරන ගන්න ප්‍රතිපත්ති සම්පාදකයන්ට බරපතල වගකීමක් තියෙනවා. ඒ වගකීම ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව ඉෂ්ට කරනවා. ඒක තමයි නිරන්තරව පාර්ලිමේන්තුව තුල පාර්ලිමේන්තුවෙන් පිටත 24 hours එතුමා වැඩ කරමින් ඉන්නවා. He has been working as a responsible government to do the best in this crisis. ඒක කරමින් තියෙනවා. එතකොට මොකද්ද මේකට උත්තරේ විදිහට කියන්නේ? උත්තරේ විදිහට මෙන්න මෙහෙම කාරණාවක් අන්තිමට කියනවා. She urged Asia to link up more internally. Link up more internally. අභ්‍යන්තර වශයෙන් රටක් විදිහට සංවිධානගත වෙන්න කියනවා. ආසියාවේ රටවල් වලට කියන්නේ internally to shield itself from trade uncertainties that will likely continue. The region can accelerate integration by lowering non-tariff barrier. මෙන්න මේක ඉතාල වැදගත්. ඇයි කියනවා මේක ඊයේ කරපු ප්‍රකාශයක්. There is no point lamenting. මේ අඬන එක වැඩක් නෑ. ඇවිල්ලා පාර්ලිමේන්තු එකට ඇවිල්ලා අඬන එක වැඩක් නෑ. විපක්ෂේ ඉන්න තමන්ගේ ගෝල බාලයෝ දාලා බොරු කියන එක වැඩක් නෑ. වගකීම් විරහිත ප්‍රකාශ කරන එක වැඩක් නෑ. lamenting වීමේ no use of lamenting. මොකද කියන්නේ? There is no point lamenting on what is happening outside your limit. අපේ limit එකෙන් එහා තියෙන එකක් සම්බන්ධව lament වීමේ ප්‍රතිඵලයක් නෑ. Focus on. මේක තමයි විපක්ෂ නායකතුමා දැනගන්න ඕනේ. මොකද කියන්නේ? Focus on what is in your hand. Focus on what is in your hand. On what you can do to get your country, your economy in the best of shapes for this world we have entered.